සටන දිනීමට උපක්‍රම දෙකක්. සටන දිනීමට උපක්‍රම දෙකක්. සටන දිනීමට උපක්‍රම දෙකක්. මේ සටන ආකාර දෙකක් තිබෙනවා. සමහර වෙලාවට අපි තවම පෞද්ගලික සටන් වල ඉන්නවා. එතකොට අපි මේ පෞද්ගලික සටන දිනා ගන්න ඕනේ. පෞද්ගලික සටන් සෑහෙන්න ඉවර කරගත්තට පස්සේ ඉවරම වෙන්නේ නැහැ නේද? ඒව දිනාගෙන යනවා. සෑහෙන්න ඉවර කරගත්තට පස්සේ අපිට පුළුවන් සේවයේ සටන්. අනිත් අය උදෙසා සටන් දිනන්න. අනිත් අය වෙනුවෙන් සේවය කරමින් ඒගොල්ලන්ගේ සටන් අපි දිනලා දෙනවා. නැත්නම් එයාලට ඒගොල්ලන්ගේ සටන දිනාගෙන යන්න මඟ පෙන්වනවා. කොහොම හරි අද දවසේ ඔබ ඉගෙන ගන්න යන්නේ මේ සටන දිනන්න උපක්‍රම දෙකක් ගැනයි. අපි දේව වචනයකට යොමු වෙන්නයි දැන් සූදානම් වෙන්නේ. දේව වචනයක් අපි බලමු. යොෂුවා පොතට අපි යමු. යොෂුවා 6 වෙනි පරිච්ඡේදයට. යොෂුවා 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය සහ දෙවෙනි පදය. යොෂුවා 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය සහ දෙවෙනි පදය. අපි ඔක්කොම කියවමු මේක. යෙරිකෝව ඊශ්‍රායෙල් පුත්‍රයන් නිසා තරයේ වසා තිබුණේය. කිසිවෙක් පිටතට නොගියේය. ඇතුළටද නාවේය. ආමෙන්. දෙවෙනි පදය. ස්වාමීන් වහන්සේ යොෂුවාට කතා කොට බලන්න යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයම්ද ඔබ අතට පාවා දුනිමි. දැන් ඔන්න හොඳ එලිදරව්වක් මේ තියෙන්නේ. කියන හොඳ එලිදරව්වක්. මේක දැන් ඔබ අල්ලගන්නයි යන්නේ. ආමේන්. යෙරිකෝව ඊශ්‍රායෙල් පුත්‍රයන් නිසා තරයේ වසා තිබුණේය. යෙරිකෝව කියලා කියන්නේ පවුරක්, ඒ වගේම පවුරක් සම්බන්ධ නුවරක්. එතකොට මොකක්ද වෙලා තිබුණේ? යෙරිකෝව ඊශ්‍රායෙල් පුත්‍රයන් නිසා තරයේ වසා තිබුණේය. දැන් යෙරිකෝ පවුරෙන් යෙරිකෝව කියන නගරය වසලා තිබුණා. කාටවත් ඇතුළට එන්න දුන්නෙත් නැහැ. ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කාටවත් එළියට යන්න දුන්නෙත් නැහැ. කවුද මේ වැඩේ කරේ? සතුරෝ. එතකොට සතුරෝ යෙරිකෝව වහලා තිබුණේ කොයි විදිහටද? තරයේ වසා තිබුණා. ඒ කියන්නේ ඊශ්‍රායෙල් පුත්‍රයන්ව හිර කරලා තිබුණේ. කොටු කරලා. තරයේ වසා තිබුණා. දැන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව හිටපු ඔවුන්ගේ සතුරෝ ඔවුන්ව මේ කොටු කරගෙන හිටපු දෙයින් ගලවන්න අවශ්‍ය වුණා. අපි නිකන් හිතමු, අපිට උදාහරණයකින් තේරුම් ගන්න ඕනේ. අපි දැන් මේ කඩවත ප්‍රදේශයේ අපි ඉන්න අතරේ ත්‍රස්තවාදීන් කොහේ හරි රටක ඉන්න ත්‍රස්තවාදී කියන කොටසක් ඇවිල්ලා මේ නගරය වට කරගෙන ඉන්නවා. අපිට මේ නගරයෙන් එළියට යන්න විදිහක් නැහැ. අපිව අර ප්‍රාණාපකාරයෝ වගේ අල්ලගෙන කොටු කරගෙන ඉන්නවා. එතකොට අපිට කිසි නිදහසක් නැහැ. අපි කොයි වෙලාවෙ ඒගොල්ලන්ගේ ප්‍රහාරයකට ලක් වෙයිද දන්නේ නැහැ. අපිව අල්ලගෙන තමයි ඉන්නේ. කිසිවෙක් පිටතට නොගියේය, ඇතුළටද නාවේය. දැන් ප්‍රශ්නයක්. ඊශ්‍රායෙල් දරුවන්ට, ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවන්ට දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒගොල්ලෝ හිර වෙලා, කොටු වෙලා, ප්‍රශ්නයක බිරහාන්ත වෙලා, බය වෙලා ඉන්න වෙලාවක්. ගැලවීමක් පේන්න නැහැ. විසඳුමක් පේන්න නැහැ. සතුරෝ නිසා ආපු බයෙන් පීඩාවටපත් වෙලා. සතුරෝ දැන් කොයි වෙලේ මරලා දායිද දන්නේ නැහැ අපිව. ඒ වගේම අපිට කිසිම නිදහසක් නැහැ. අපිට මේ නගරයෙන් එළියට යන්න විදිහක් නැහැ. අපිට අවශ්‍ය ද්‍රව්‍යයක් මිලදී ගන්න හෝ මොනවා හරි අවශ්‍යතාවයකට යන්න විදිහක් නැහැ. අපිව කොටු වෙලා තමයි ඉන්නේ. මේ වගේ වෙලාවේදී ඒ සෙනගගේ දෙවියන් වහන්සේ, ඒ කියන්නේ අපේ දෙවියන් වහන්සේ, ඒ සෙනගගේ දෙවියන් වහන්සේ කතා කරනවා ඒ සෙනග ගලව ගන්න පිණිස පූජකය සේවය කරන දේවදාසයෙකුට, දෙවියන් වහන්සේගේ දාසයෙකුට, සේවකයෙකුට කතා කරනවා.
දෙවනි පදේ කියනවා ස්වාමීන් වහන්සේ යෝෂුවාට ඒ දේවදාසයා තමයි කවුද? යෝෂුවා. යෝෂුවාට කතා කොට බලන්න යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද නුඹේ අතට පාවා දුනිමි. ඔයාලට තේරෙනවද මෙතන දෙයක්? කවුරුද දැන් අල්ලලා පාවා දීලා තියෙන්නේ? යෙරිකෝව. ඒ කියන්නේ දැන් මේ නගරය මේ සෙනගට අයිති නැහැ. පිටින් ආපු සතුරෝ අල්ලගෙන තියෙන්නේ. තාමත් මේ මොහොතේ අල්ලගෙන මිනිස්සු බය වෙලා ඉන්නේ. දැන් යොෂුවට කියනවා යෙරිකෝව මේ නගරය උඹලට දීලා ඉවරයි කියලා. තාම ඒගොල්ලෝ දැක්කේ නැහැ. සතුරෝ ගිහිල්ලත් නැහැ. ඒගොල්ලෝ කඳවුරු බැඳගෙන ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේ කියනවා මම උඹලට දීලා තියෙන්නේ. ඊළඟට කියනවා එහි රජද සතුරන්ගේ රජත්. ඒ ත්‍රස්තවාදී කියලා හිතමු අපි. ත්‍රස්තවාදී නායකයාවත් නුඹලට අල්ලලා දීලා තියෙන්නේ දැම්මා. තාම එහෙම එකක් පේන්නේ නැහැ. තාම කොටු කරගෙන වට කරගෙන බය කරගෙන ඉන්නේ. නුඹලාට පාවා දුනිමි. තව කවුද? බලවත් යුද්ධකාරයන්ද නුඹ අතට පාවා දුනිමි. යොෂුවට කියනවා මේ උඹලාව අල්ලගෙන ඉන්න මේ සටන් විරුද්ධ සතුරු සේනාවේ බලවත් යුද්ධකාරයෝ සටන් නායකයෝ නුඹලාට පාවලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ නුඹලගේ අත්අඩංගුවට බාර දීලා තියෙන්නේ. නුඹලට අහු කරලා දීලා තියෙන්නේ. නුඹලට පරාද කරලයි දැන් තියෙන්නේ. හැබැයි තාම එහෙම වෙලා නැහැ. හැබැයි දෙවියන් වහන්සේ එහෙම කියනවා. මේක තමයි දේව වචනය කියලා කියන්නේ. අපි ඉන්නව තවමත් අසනීපවල සමහර විට. නමුත් දේව වචනේ දැනටමත් ඇවිල්ලා තිබෙනවා මාගේ කචපහර වලින් මම නුඹලාව සුව කර ඇත කියලා. අපි ඉන්නව ආර්ථික ප්‍රශ්නවල. නමුත් දේව වචනේ අපිට කතා කරනවා මම නුඹලාට සපයන්නා වූ නුඹලාගේ යෙහෝවා යහිරේ ස්වාමීන් වහන්සේ කියලා. අපි ඉන්නවා අසමාදානයේ සහිතව ප්‍රශ්නවල. නමුත් දෙවියන් වහන්සේගේ වචනය දැනටම අපිට ළඟට ඇවිල්ලා තියෙනවා මම නුඹලාට සමාදානය දෙන්නා වූ දෙවියන් වහන්සේය කියලා. ඒකට තමයි කියන්නේ දේව වචනය කියලා. ප්‍රශ්නය තියෙද්දිම විසඳුම ඇවිල්ලා. බය තියෙද්දිම නිදහස ඇවිල්ලා. කරදරය තියෙද්දිම ඒකට අවශ්‍ය ඒකේ නිදහස් වෙන සැලසුම ඇවිල්ලා ඉවරයි. ආමේන්. එතකොට මෙතන උන්වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ යෝෂුවාට කතා කොට බලන්න යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද නුඹ අතට පාවා දුනිමි. දැන් යෝෂුවාට මෙතෙන්දී තීරණයක් ගන්න තියෙනවා. දෙවියන් වහන්සේ එහෙම කිව්වට එහෙම වෙන්නේ කොහොමද? තාම සතුරු කඳවුරු බැඳගෙන සතුරන්ගේ ආයුධවල සද්ද තාම අපිට ඇහෙනවා. මේක පාලනය කරන සතුරු රජ තාමත් අප කෙරෙහි රජකම් කරනවා. තාමත් සටන් කරන යුද්ධකාරයෝ අපිට තර්ජනය කරනවා. තාම යෙරිකෝ ඒගොල්ලන්ගේ අත්අඩංගුවේ. එක මිනිහෙක්වත් තාම නිදහස් වුණේ නැහැ. දෙවියන් වහන්සේ එහෙම කියනවනම් නිදහස් වෙලා තියෙන්න එපැයි අපි. නමුත් තාම නිදහස් වුණේ නැහැ. ඔන්න යෝෂුවට ගන්න තිබෙන එක තීරණයක්. දේව වචනේ ආවට තාම මුකුත් වෙලා නැහැ. අද දවසේ අපේ සභාවේ ඔය කණ්ඩායම් දෙකෙන් මේ කියන කණ්ඩායම ඉන්නවා. දේව වචනේ ආවට මගේ ප්‍රශ්නේ එහෙමමයි. සුව කරා කියලා කිව්වට මම තාම සුව වෙලා නැහැ. මං ආර්ථික ප්‍රශ්න වලින් නිදහස් කියලා දේව වචනේ කිව්වට මම නිදහස් වෙලා නැහැ. මට කරදර නැහැ කියලා කිව්වට මම තාම ඉන්නේ කරදරවල. එතකොට දේව වචනේ ආවත් මේ ප්‍රශ්න තියෙන අය සභාවේ ඉන්නවා. ඒ වගේම යෝෂුවටත් හිතන්න තිබුණා දේව වචනේ ආවට අපේ නුවර තාම සතුරෝ අල්ලගෙන අපි මේක සැරෙම මරලා දාන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔහි කියයි. එයා කියයි අපිට ඔක්කොම අල්ලලා දීලා තියෙන කියලා තාම එහෙම ලකුණක්වත් නැහැ. ඒ නිසා තව පොඩ්ඩකින් අපිව මරලා දායිද දන්නේ නැහැ කියලා යෝෂුවට ඕනනම් හිතන්න තිබුණා. තවත් විදිහකින් යෝෂුවට හිතන්න තිබ්බා. මේක දෙවියන් වහන්සේ කියනකොට ස්වාමීන් වහන්සේ කතා කොට බලන්න යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද
නුඹ අතට පාවා දුනිමි කියලා කියනකොට යෝෂුවට තව විදිහකින් හිතන්න තිබුණා. දෙවියන් වහන්සේ කිව්වනම් ඒක කිව්වම තමයි. දැන් ඔය රජ පාලනය කරාට මේ වචනය අපි විශ්වාස කරලා උන්වහන්සේ කියන විදිහට වැඩ කරනකොට ඒ රජ ඔය රජ පුටුවෙන් අයින් වෙලා යනවා. දෙවියන් වහන්සේ කිව්වනම් කිව්වම තමයි. යුද්ධකාරව අපිට පාවල දුන්නා කියලා කියනවනම් තවත් ඒගොල්ලන්ට බලය නැහැ අපිව අල්ලගෙන ඉන්න. දෙවියන් වහන්සේ කිව්වනම් කිව්වම තමයි යෙරිකෝ අපි අතර දුන්නා කියලා. සත්තුරෝ දැන් ඉතින් කොච්චර කඳුරු බැඳගෙන හිටියත් ඒගොල්ලන්ගේ ආයුධ සද්ද අපිට කොච්චර ඇහුණත් කොච්චර අසරුවන්ව අපිට පෙනෙන්න හිටියත් උන්වහන්සේ කිව්වනම් අපිට දුන්නා කියලා දුන්නම තමයි තවත් සතුරන්ට බලය නැහැ කියලා ඒ වචනය ගැන ප්‍රීති වෙන්න තිබුණා. යෝෂුවා මේ දෙකෙන් තෝරගත්තේ මොකද්ද? යෝෂුවා තෝරගත්තා දෙවියන් වහන්සේ කිව්ව වචනය ධනාත්මක විදිහට. බාර අරගෙන ඊළඟට දෙවියන් වහන්සේ කිව්ව පොඩි උපක්‍රම කළා. මොනවාද උපක්‍රම? යෙරිකෝ පවුර වටේ 7 පාරක් යන්න කියලා කිව්වා. දවස් 7ක්. 7 වෙනි දවසේ 7 පාරක්ම යන්න කියලා කිව්වා. දවස් 6ක් එකපාර යනවා. 7 වෙනි දවසේ 7 පාරක් යන්න කියලා කිව්වා. එතකොට හොරණෑ පිඹින්න කිව්වා, කලගෙඩි වලට තට්ටු කරන්න කිව්වා. ඒ ශබ්ද වලින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න කිව්වා. ප්‍රශංසා කරනකොට සතුරෝ බැඳපු යෙරිකෝ පවුර කඩාගෙන වැටෙනවා කියලා කිව්වා. අර දේව වචනේ යෝෂුවා බාරගත්තට පස්සේ උපක්‍රමය කිව්වා කරන්න ඕනේ. ඉතින් යෝෂුවා මොකද කරේ? දවස් 6ක් ඒ විදිහට යෙරිකෝ පවුර වටේ යාඥා කර ගියා. 7 වෙනි දවසේ 7 පාරක් ගියා. යෙරිකෝ පවුර කොච්චර විශාලයිද කියලා කියනවනම් දැන් අපිට තියෙන තාප්ප බ්ලොග් ගලක පළල තියෙන තාප්පනේ නේද? තාප්පේ පළල බ්ලොග් ගලේ පළල. ඊට වඩා පළල නැහැ. යෙරිකෝ පවුර කියන තාප්පයේ පළල කොච්චරද කියනවනම් මේ වගේ ගෙවල් හදලා තිබ්බ යෙරිකෝ පවුර උඩ. ගෙවල්. ඒතකොට කොච්චර පළල තාප්පයක්ද ඒ නුවර වටා තිබුණේ. දැන් යෝෂුවා මේ දවස් 7 දෙවියන් වහන්සේගේ උපදේශ අනුව යනකොට 7 වෙනි දවසේදී අච්චර විශාල පවුරක් කඩාගෙන වැටුණා. සතුරන්ගේ බලය සියල්ල විනාශ වුණා. නැවත ඊශ්‍රායල් පුත්‍රයන් අතට ඒ දේශයේ මුළු අයිතිය ආවා. සතුරෝ ඔක්කොම පරාද වෙලා ගියා. එතකොට දෙවියන් වහන්සේගේ උපදේශය ආවේ විසඳුමට පස්සේ නෙමෙයි. දෙවියන් වහන්සේගේ විසඳුම ආවේ වැඩේ ඉවර වුණාට පස්සේ නෙමෙයි. ප්‍රශ්නය තියෙද්දිමයි. ඒ නිසා අපිට දේව වචනය තියෙන්නේ දැනටමත් අපි ළඟ ප්‍රශ්නය තියෙන වෙලාවේදී. හැබැයි තීරණයක් තියෙනවා. දේව වචනේ මම විශ්වාස කරනවද නැත්නම් මේ ප්‍රශ්නය තියෙන වෙලාවේදී දෙවියන් වහන්සේ මේ මොනව කතා කරනවද දන්නේ කියලා වචනය අයින් කරනවද? යෝෂුවා සාර්ථක දේව සේවකයෙක්. එයා දෙවියන් වහන්සේගේ වචනය හරි විදිහට අල්ලගත්තා. ප්‍රශ්නය තියෙන වෙලාවේදී මිනිස්සු බයෙන් බිරාන්ත වෙලා ඉන්න වෙලාවේදී යෝෂුවා කිව්වා ඔබ වහන්සේ කිව්වා නම් කිව්වම තමයි අපි නිදහස් කියලා. ඒ නිසා වුන් 100%ක්ම නිදහස් වුණා. එතකොට වචනය අපිට දී තිබෙන්නේ යුද්ධය තිබෙන වෙලාවේදී. දේව වචනය අපිට දී තිබෙන්නේ යුද්ධය තිබෙන වෙලාවේදී. ඔබට තේරෙනවද? ප්‍රශ්නේ තියෙන වෙලාවේදී අපිට දේව වචනේ දීලා තිබෙනවා. දැන් අලුත් පරණ කිවිසුමේදී නම් ඒ වගේ උපදේශ ටිකක් හම්බ වුණා. පවුර වටේ යන්න නේද? අර සංගීත භාණ්ඩ හදාගෙන මැටි කලවලට තට්ටු කර හොරණෑ පිඹිමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න කියලා උපදේශ දුන්නා. අද මොනවද දෙවියන් වහන්සේ වචනයත් එක්ක අපිට දෙන උපදේශය ප්‍රශ්න වලින් ගැලවෙන්නේ? අපි බලන්න යනවා උන්වහන්සේ අපිට දෙන උපදේශය දේව වචනේ දී තිබෙද්දිත් සමහර වෙලාවට ප්‍රශ්නය තාමත් තියෙනවා නම් මේ උපදේශය අපිට අවශ්‍යයි එතනින් ගැලවෙන්න. 3 යෝහාන් පළවෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. තුන යෝහාන් පළවෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදය. තුන යෝහාන් පළවෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ කියනවා ප්‍රේමවන්තය නුඹේ ආත්මය සපලවන්නාක් මෙන් නුඹ සියල්ලෙහි සපලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාඥා කරමි. අපි ඔක්කොමලා කියමුද? ප්‍රේමවන්තය
නුඹේ ආත්මය සඵලවන්නාක් මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාඥා කරමි. දැන් අපිට කියනවා උපදේශයක්. පරණ ගිවිසුමේදී වචනයත් එක්ක ආපු උපදේශය වෙනස්. මැටි කලවලට තට්ටු කරන්න කියලා. අලුත් ගිවිසුමේදී දැන් අපි ඉන්නේ අලුත් ගිවිසුමේ මැටි කලවලට තට්ටු කරන්න කියලා නෙවෙයි කියන්නේ අපේ හදවතට තට්ටු කරන්න කියලා. ආමේන්. 3 යොහන 1:2 කියනවා නුඹේ ආත්මය සඵලවන්නාක් මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාඥා කරමි. එතකොට සියල්ලෙහි සඵල වෙලා සුවසේ සිටිනවා කියන්නේ ප්‍රශ්නයේ විසඳුම ඇවිල්ලා කියන එකයි. සියල්ල සඵල වෙලා සුවසේ දැන් ඉන්නවා. එහෙනම් ප්‍රශ්නයට විසඳුම ඇවිල්ලා. එහෙනම් විසඳුම එන්නේ මොකක් කළොත්ද? ආත්මය සඵලවන්නාක් මෙන්ම. ඔතන හරි අර්ථ දැක්වීම ප්‍රාණය කියන එකයි. ප්‍රාණය කියලා කියන්නේ අපේ මනස සහ සිතුවිලි. මනස සහ සිතුවිලි සඵල කරගන්න කියලායි කියන්නේ. ඒක තමයි උපදේශය. දැනටම දී ඇති දේව වචනේ අපි තුල ක්‍රියාත්මක නොවෙන්නේ මනස සහ සිතුවිලි වල තියෙන ප්‍රශ්නයක් නිසා. අපි හිතනවා අපිට තියෙන ලොකුම තර්ජනය යක්ෂයා කියලා. ලොකුම තර්ජනය සාතන් කියලා. සාතන් බාධා කරනවා. සාතන් අපිට කරදර කරනවා, කඩලා දානවා, අපිව විපත්ති වලට පත් කරනවා කියලා. නමුත් සාතන් බලය ලබන්නේ කොහොමද කියලායි අපි දැනගන්න ඕනේ. ජේසුස් වහන්සේ කුරුසියේදී පාපය විනාශ කරලා යක්ෂයාගේ බලය මුළුමනින්ම විනාශ කළා තියෙද්දිත් යක්ෂයා කොහොමද බලය ලබන්නේ අපිට කරදර කරන්න? එහෙනම් යක්ෂයා නෙමෙයි අපේ සතුරා. පාපයක් නෙමෙයි අපේ සතුරා. පාපය විනාශ කරලා තියෙන්නේ. පාපෙට බලය නැහැ දැන්. සාතන්ටත් බලය නැහැ. පාපය විනාශ කරපු නිසා සාතන්ගේ බලයත් විනාශ වුණා. එහෙනම් බලය කොහොමද සාතන් නැති බලයක් ලබන්නේ? අපේ අපවිත්‍ර හෝ දුර්වල මානසික සිතුවිලි. අපවිත්‍ර හෝ දුර්වල මානසික සිතුවිලි නිසා තමයි යක්ෂයා බලය ලබන්නේ අපිට කරදර වෙන විදිහට. ඒ නිසා අපි සුව කරගත යුතු තැන තමයි අපේ ප්‍රාණය, සිතුවිලි, හදවතට නැගෙන සිතුවිලි. ඒ නිසා අපේ ප්‍රශ්න තවම විසඳුලා නැත්නම් අපි පරීක්ෂා කරන්න ඕන දේ තමයි අපේ ප්‍රාණයේ කොටස. ඒකේ මොනවද තියෙන දුර්වලකම් කියලා. ඒකේ සමාව නොදීම තියෙනවද? අපේ හදවතේ සමාව නොදීම තියෙනවද? අපේ හදවතේ වෛර, තික්තකම්, අමනාපයන් තියෙනවද? අපේ හදවත තුල ආත්මාර්ථකාමීකම තියෙනවද? මං ගැන විතරයි සලකන්න ඕනේ, අනිත් අයට ඕන දෙයක් උනා දෙන් කියන එක. එහෙම නැත්නම් අපේ හදවත් තුල අනිත් අයට විපත්ති පමුණුවන දුෂ්ට අදහසක් තියෙනවද? අනිත් අයට වල කපන අදහසක්, අනිත් අයට හිරිහැර කරන අදහසක්. එහෙම අපේ ප්‍රාණය අපල වුණොත් යක්ෂයා අපි තුල ක්‍රියාත්මක වෙලා අර දේව වචනයෙන් අපිට එනවයි කියලා කියන සහනදායි උත්තර නතර කළා දාන්න. හැබැයි යෝෂුවා හොඳ සාර්ථක දේව දාසෙක්. ප්‍රශ්නය තියෙද්දිම ආපු දෙවියන් වහන්සේගේ විසඳුම් ටික උපදේශයන් වල හරි විදිහට ක්‍රියාත්මක වෙලා මුළු නගරයටම ජයග්‍රහණයක් කළා දුන්නා. අපි ප්‍රාණය සාර්ථක කරගත්තොත්, ප්‍රාණය තුල තියෙන සිතුවිලි සාර්ථක කරගත්තොත් මුළු නගරයක් ජයගත්තා වගේ අපේ ජීවිත මුළුමනින්ම අපිට ජය ගන්න පුළුවන්. ඒ නිසා අපේ ප්‍රශ්නය යක්ෂයාත් නෙමෙයි, පාපයත් නෙමෙයි, අපි තුලම ඇති වෙන ප්‍රාණයේ වැරදි සිතුවිලි. ඒ නිසා අද දවසේ රාත්‍රී භෝජනය අරගෙන, ඒ කියන්නේ ශුද්ධ සහභාගීකමට සම්බන්ධ වෙලා අපි අපේ ප්‍රාණය නිදොස් කරගන්න යනවා. හොඳයි, අපි ඒක තමයි පළවෙනි උපක්‍රමය. අපේ ප්‍රාණය පවිත්‍ර කර ගැනීම. දැන් අපි සූදානම් දෙවෙනි උපක්‍රමයට යන්න. දෙවෙනි උපක්‍රමය. ඒකට අපි තවම මුකුත් ලියන්නේ නැතුව බයිබල් පද බලලා අවසානට ලියාගමු මොකද්ද කාරණේ කියලා. යොෂුවා 5 වෙනි පරිච්ඡේදයේ 13 14. යොෂුවා 5 වෙනි පරිච්ඡේදයේ 13 සහ 14 පද.
හරි අපි කියමු. තවද යොෂුවා යෙරිකෝව ළඟ සිටියදී තමාගේ ඇස් ඔසවා බැලූ කල තමා ඉදිරිපිට මිනිසෙක් ඇදගත් කඩුවක් අතේ ඇතිව සිටිනවා දුටුවේය. යොෂුවා ඔහු ළඟට ගොස් නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදැයි ඔහුගෙන් ඇසුවේය. ඒ තෙමේද එසේ 14 වෙනි පදය. ඒ තෙමේද එසේ නෙවෙයි මම දැන් ස්වාමීන් වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමි කීවේය. එවිට යොෂුවා මූණින් බිම වැටි නමස්කාර කොට ඔබ මාගේ ස්වාමීන් වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක් දැයි ඇසීය. ආමේන්. දැන් මොකද්ද මේ කියන්නේ කතාව කියලා අපි බලන්න යනවා. යොෂුවා යෙරිකෝව ළඟ ඉඳද්දී එකපාරට දැක්ක මිනිස්සෙක් ඉන්නවා හිටගෙන. අපි සමහර වෙලාවට දකින්නේ නේද? එකපාරට මිනිස්සෙක්ව, ඒ කියන්නේ හදිස්සියෙම එහෙම කෙනෙක් හිටියේ නෑ. නමුත් මේ දැන් ඉන්නවා. එකපාරටම. තමාගේ ඇස් ඔසවා බැලූ කල තමා ඉදිරි පිට මිනිහෙක් හිටියා. එයා වෙනසක් තිබුණා මේ මිනිහයාගේ. එයා ගාව තිබුණා ඇදගත් කඩුවක්. ඒ කියන්නේ කඩුව කොපුවේ දාගෙන ඉන්නේ. දැන් කොපුවෙන් එළියට ඇදගෙන මෙහෙම කරගෙන ඉන්නයි. ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටිනවා දුටුවේ. ඒ කියන්නේ එයා සටනට ලෑස්ති වෙච්ච කෙනෙක්. යොෂුවා ඔහු ළඟට ගොස්. දැන් යොෂුවා කෝකටත් ඇහුවා ඔයා කවුද කියලා. සමහරට යොෂුවාව මරන්න ආපු කෙනෙක්. නැත්නම් යොෂුවාට උදව් කරන්න ආපු කෙනෙක්. කෝකටත් යොෂුවා ළඟට ගිහින් අහනවා. ඔහු ළඟට ගොස් නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටද දැයි ඔහුගෙන් ඇසීය. යොෂුවා ඇහුවා දැන් මේ ඊශ්‍රායල් පුත්‍රයන්ගේ පැත්තටද ඔයා ආවේ නැත්නම් ඊශ්‍රායල් පුත්‍රයන්ට විරුද්ධ සතුරන්ගේ පැත්ත කෙනෙක්ද ඔයා කියලා ඇහුවා. ඒ තෙමේද දැන් එයා උත්තර දෙනවා. එසේ නෙවෙයි මම දැන් ස්වාමීන් වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමි කීවේය. එයා කිව්වා නෑ එහෙම නෙමෙයි මම දැන් මේ ආවේ දෙවියන් වහන්සේගේ සේනාවට අධිපතිකම් කරන්න කියලා කිව්වා. දෙවියන් වහන්සේගේ සේනාවට අධිපතිකම් කරා. මේ කවුද ආවේ? ශුද්ධාත්මයාණන් වහන්සේ. ඕන් වෙනුවෙන් මේ යෙරිකෝ පවර විනාශ කරන සටන මෙහෙවන්න තමයි ශුද්ධාත්මයාණන් වහන්සේ මනුෂ්‍ය ස්වරූපයකින් එදා දවසේ ආවේ. අධිපතියාව ආවෙමි කීවේ. එවිට යොෂුවා මුහුණින් බිම වැටි. මූණ බිමට හරවගෙන යොෂුවා වැටුණා. නමස්කාර කරා. එයා දැනගත්තා මේ කවුද කියලා. මගේ ස්වාමින් වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක් දැයි ඇසීය. ඔබ වහන්සේ මට මොකද්ද කියන්නේ? මම මේ දේ කරනවා. ඒකයි ඇහුවේ. ඔබ වහන්සේ මේ සේවකයාට මොකද්ද කියන්නේ කියලා ඇහුවා. එතකොට ඇදගත් කඩුවක් අතේ ඇතුව එතන යොෂුවාට පෙනී හිටියා ශුද්ධාත්මයන් වහන්සේ. මොකද්ද ශුද්ධාත්මයන් වහන්සේ කියන කතාව? මේ සටන මගේ කියලා තමයි කිව්වේ. එතකොට මේ සටන මගේ කියන අදහසෙන් මොකද්ද කියන්නේ? නුඹ අනිවාර්යයෙන්ම ජය ගන්නවා කියන එකයි. එතකොට එදා දවසේ ශුද්ධාත්මයන් වහන්සේ බාහිර මිනිහෙක් වගේ ඇවිල්ලා යොෂුවාට පෙනී සිටලා යොෂුවාව ධෛර්යමත් කරලා ඒ සටන මෙහෙवला යොරිකෝ පවර විනාශ කළා. දෙවියන් වහන්සේගේ සෙනගට ගැලවීම ගෙනාවා. අද දවසේ ඒ ශුද්ධාත්මයන් වහන්සේ දැන් මගේ තුලට ඇවිල්ලා මා ඉදිරියේ පෙනී සිට මා වෙනුවෙන් සටන් කර මාගේ සියලු යුද්ධවලින් උන්වහන්සේ මට ජය දෙනවා. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? මගේ ඇතුලේ ඉන්නා වූ ස්වාමින් වහන්සේව විශ්වාස කිරීම. විශ්වාස කිරීම. අපිට ප්‍රශ්නයක් ආවහම සිද්ධ වෙන දේ මොකද්ද? හිත කැළඹෙනවා. කැළඹෙන දේත් එක්ක අපි අනිත් අයගේ පිහිට බලාපොරොත්තු වෙනවා. එයා තමයි මගේ ගැලවුම්කාරෝ. නැත්තම් එයා තමයි මාව ගලවන කෙනා. එයා තමයි මාව නිදහස් කරන කෙනා. මගේ සටන එයා කරාවේ. අපේ නෑදෑයෙක් මතක් වෙයි අපිට. නැත්තම් අසල්වාසියෙක් මතක් වෙයි. නැත්තම් අපි රැකියා කරන ස්ථානයේ කෙනෙක් මතක් වෙයි. අපිට පුද්ගලයෝ තමයි මතක් වෙන්නේ ප්‍රශ්නයක් ආව ගම. නමුත් අපි ඇතුලේ ඉන්න කෙනාව අපි තුලම ප්‍රතික්ෂේප වෙනවා. අපි ඇතුලේ ඉන්න කෙනාව අපිට අමතක වෙනවා. අපි ඇතුලේ ඉන්න කෙනාගේ තියෙන ශක්තිය, ජවය අපිට අමතක වෙලා යනවා. යොෂුවට ශුද්ධාත්මයන් වහන්සේ තමන්ගේ ශක්තිය පෙන්වන්නේ කොහොමද? ඇදගත් කඩුවක් එක්ක. මම ලෑස්ති උඹව දිනවන්න. මම ලෑස්ති මේ සටන මෙහෙවන්න. මම ලෑස්ති මෙතනින් පස්සේ උඹව නිදහස් කරන්න. උඹගේ සෙනගත් නිදහස් කරන්න.
ඒකයි ඇදගත් කඩුවෙන් පෙන්වුවේ. අද දවසේ අපේ ඇතුළේ ඉන්න ශුද්ධාත්මයන් වහන්සේත් ඇදගත් කඩුවක් එක්ක තමයි ඉන්නේ. ආමේන්. ඇදගත් කඩුවක් එක්ක තමයි ඔබ ඇතුළේ ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ. උන්වහන්සේ ඇයි එහෙම ඉන්නේ? අපි වෙනුවෙන් සටන් කරන්න. අපි අර කිව්ව විදිහට දේව වචනේ උපදෙස් එක යනකොට අපේ ප්‍රාණය නිදහස් කරගන්නකොට අපි වෙනුවෙන් ඇදගත් කඩුවක් ඇතුව ශුද්ධාත්මයන් වහන්සේ සටන් කරනවා. ඒ නිසා අපි තුළ ඉන්නා වූ ස්වාමීන් වහන්සේ අංක 1 ස්ථානයට විශ්වාස කොට මෙනෙහි කරන්න ඕනේ. උන්වහන්සේත් එක්ක කතා කරන්න ඕනේ. උන්වහන්සේට නමස්කාර කරන්න ඕනේ. උන්වහන්සේට යාඥා කරන්න ඕනේ. උන්වහන්සේගේ හඬ අසන්න ඕනේ. දැන් මොකද්ද මේ යුද්ධෙට උපදේශය කියලා ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. මොකද ඇදගත් කඩුව ඇතුව කවුරුත් එළියේ වටේ නෑ අපිව බේරන්න. ඇදගත් කඩුවක් ඇතුව අපේ නෑදෑයෝ නෑ අපිව බේරන්න. අසල්වාසීන් නෑ අපිව බේරන්න. ඇදගත් කඩුව ඇතුව ඉන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේට ඒ අවස්ථාව දෙනවා නම් තමයි උන්වහන්සේ අසල්වාසීන්ව පාවිච්චි කරන්නේ. උන්වහන්සේට ඒ අවස්ථාව දෙනවා නම් තමයි උන්වහන්සේ අපේ නෑදෑයන්ව පාවිච්චි කරන්නේ අපේ ප්‍රශ්නෙන් අපිව ගලවන්න. ඒ නිසා මිනිස්සෙක්ව දෙවියන් වහන්සේ පාවිච්චි කරයි. හැබැයි අපි අපේ ස්ථානය ශුද්ධාත්මයන් වහන්සේට දෙනවා නම් ආමේන්. ඒ නිසා අපි විශ්වාස කරන්න ඕනේ අපේ ගැටලුවේදී ප්‍රශ්නයේදී අපි ඇතුලේ ඇදගත් කඩුවක් ඇතුව අපිව ගලවන්න උන්වහන්සේ අප සමග ඉන්නවා කියන එක. අපි යමු තව බයිබල් පදයක් බලන්න. ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. ක්‍රියා 1:8. හරි, ක්‍රියා 1:8 වෙනි පදේ අපි කියමු. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නාහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නාහුයයි කීසේක. ආයිසර අපි දෙගොල්ලම කියමු. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නාහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නාහුයයි කීසේක. ආමේන්. දැන් ශුද්ධාත්මයන් වහන්සේ අපි තුලට ආවට පස්සේ මොකක්ද වෙන්නේ? අපි මේ සියලු ප්‍රශ්න වලින් නිදහස් වෙන පිණිස නැත්නම් අපේ ජීවිතේ ඊළඟ පියවරට අපි එසවෙන පිණිස නැත්නම් අපි තවත් මනුෂ්‍යයන්ට ගැලවුම්කාරයෙක් වගේ අපි අනිත් මනුෂ්‍යයන් උදෙසා සේවය කරන පිණිස ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල මොකද්ද කරන්නේ? උන්වහන්සේගේ ප්‍රධාන සේවයේ කොටසක් තමයි ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නාහුය. ආමේන්. ඒ නිසා උන්වහන්සේ අපි තුල ඇදගත් කඩුවක් ඇතුව ඉන්නවා කියන එකේ අදහස අපිව බලයෙන් පුරවනවා. උන්වහන්සේ අපිව පාවිච්චි කරන්න යනවා බලය ඇති සෙනගක් විදිහට. තනියෙන් මිනිසියෙක් බලවත් කෙනෙක් වෙන්න යන්නේ නැහැ. වෙනවා නම් දුබලයෙක් තමයි වෙන්නේ. නමුත් බලවත් කෙනෙක් වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ අපි තුලට ආවහමයි. ශුද්ධාත්මයන් වහන්සේ මිනිසියෙක් තුලට ආවහම ඒ මිනිසයා යක්ෂයන්ට ඉහළින් බලය ලබන්ට යනවා. දේවදූතයන්ට ඉහළින් බලය ලබන්ට යනවා. මිනිසයන්ට ඉහළිනුත් බලය ලබන්ට යනවා. යක්ෂයෝ දුරු කිරීමේ බලය ඒ මිනිසයන් තුල ක්‍රියාත්මක වෙන්න යනවා. ඒ නිසා ਉਹ කතා කරන වචන නිසා යක්ෂයෝ පලා යන්ට යනවා. එතකොට ගැටලුවක් වගේ ප්‍රශ්නයක් වගේ යෙරිකෝ පවුරක් වගේ ඇතුළට එන්න එළියට යන්න බැරුව හිර වෙලා තිබුණු දේවල් බිඳ වැටිලා නිදහස් වෙන්න පටන් ගන්නවා. ඒ නිදහස උදෙසා අපි තුල උන්වහන්සේ ඇති කරන ප්‍රධාන වෙනස තමයි බලවත් කරන එක. උන්වහන්සේ අපි තුලට ආවහම අපි බලවත් සෙනග. එතකොට අපි විශ්වාස කරන්න ඕනේ අපි කටින් කතා කරන හැම වචනයක්ම බලවත්. අපේ දරුවන්ට අපි තරහෙන් කතා කරොත් නරක වචනයක් ඒක ඒ දරුවගේ ජීවිත තුල ඉෂ්ට වෙන්න යනවා. අපි මිනිස්සෙකුට ශාප කරොත් ඒ ශාපේ වැදෙන්න යනවා. අපි මිනිසයන්ට වැරදි ප්‍රකාශනයන් කරොත් ඒ ප්‍රකාශන ඒ මිනිස්සු දුර්වල නම් ඒගොල්ලන් තුල ක්‍රියාත්මක වෙන්න යනවා. මොකද බලවත්කම නිසා අපි තුල තිබෙන ආත්මයේ බලවත්කම නිසා අපි කටින් කතා කරන දේ ඉෂ්ට වෙන්න යනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉන්න නිසා අපි බලවත් සෙනගක් නිසා ශුද්ධාත්මයන් වහන්සේට ඕන දේ අපි තුලින් කතා කරන්න. තව කෙනෙක් ගොඩ නැගෙන දෙයක්, තව කෙනෙක් නිදහස් වෙන දෙයක්, තව කෙනෙක් පරාද වීමකින් එළියට ගන්න දෙයක්, යක්ෂයාගේ අත්අඩංගුවේ මිනිස්සුක බේර ගන්න කාරණයක්.
අපි තුලින් ඉෂ්ටවන පිණිස ඒ බලය අපි තුල පාවිච්චි වෙන්න අවශ්‍යයි. අපි යම් ශාපයක් නිදහස් කළ කඩාවැටීමක් සිද්ධ කරන්න ඕනේ සාතන්ගේ රාජ්‍යය තුල විතරයි. ඒ නිසා ඒකටත් අපි ළඟ බලය තිබෙනවා. ජීවනයේද මරණයේද දිවේ වසඟේ ඇත්තා කියලා කිව්වා. තව බයිබල් පදයක් අපි බලමු. 2 තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. 2 තිමෝති 1:7. දෙක තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොව බලයේත් ප්‍රේමයේත් හික්මවීමේ ආත්මයක්ය. අපිට උන්වහන්සේ දුන්නේ බය අඩුකමේ ආත්මයක් නෙවෙයි. හැබැයි අපිට තිබුණේ බය අඩුකමේ ආත්මයක්. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට එන්න කලින් තිබුණේ බය අඩුකමේ ආත්මයක්. ඒ ආත්මය නිසා අපිට නිතරම ආවේ බය. අපි අනාගතයට බය වුණා. යක්ෂයන්ට බය වුණා. කොඩිවින ගුරුකම් වලට බය වුණා. ළඟ ගෙදරක අය අපිට කොඩිවින කරලා ඇති කියලා බය වුණා. අනාගතයේදී අපි ලෙඩ වෙයි කියලා බය වුණා. අපේ දරුවෝ ලොකු වෙන්න ඉස්සෙල්ලා අපි මැරිලා යයි කියලා බය වුණා. අපි ස්වභාවික විපත්ති වලින් හානියටපත් වෙයි කියලා බය වුණා. අපි පාරට බැස්සම අනතුරු වෙයි කියලා බය වුණා. අපි වාහනයකට නැග්ගොත් හැප්පෙන්න පුළුවන් කියලා බය වුණා. ඕන වෙලාවක අපි මැරිලා යන්න පුළුවන් කියලා අපි හිතුණා. මරණේ කාටවත් පොදුයි. ඒක කොයි වෙලාවෙද දන්නේ නැහැ කියලා අපි හිතුවා. ඒක තමයි බය අඩුකමේ ආත්මය කියලා කියන්නේ. නමුත් දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නෙවෙයි. ඒ බය අඩුකමේ ආත්මය අපි තුලින් ඉවත් කරලා උන්වහන්සේ අපට දුන්නේ බලයේත් ප්‍රේමයේත් හික්මවීමේ ආත්මයක්. හික්මවන්නේ අපේ මනස. ආත්මයට දුන්නා බලය සහ ප්‍රේමය. බලය සහ ප්‍රේමය. ඒතර බලය ආවහම මිනිස්යන්ට ප්‍රේමය නැති වුණොත් වැරදි දේශපාලඥයෝ වගේ වැරදි වැඩමයි කරන්නේ මේ බලය පාවිච්චි කරලා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඒ වගේ නෙවෙයි. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය සහ ප්‍රේමය. මේ බලය අපිට දුන්නේ ප්‍රේමයෙන් දේවල් කරන්නයි. මිනිස්යන්ව ගොඩ නගන්න, නගා සිටවන්න, නිදහස් කරන්න, යක්ෂයා විනාශ කරපු ස්ථාන, නටබුන් කරපු ස්ථාන නැවත පිළිසකර කරන්න. රෝගීන් සුව කරන්න, මිනිස්යන්ව බේරන්න, නිරය වහලා දාන්න තමයි මේ බලය උන්වහන්සේ අපිට දුන්නේ. ඒ නිසා අපි විශ්වාස කරන්න ඕනේ අපි තුල ඉන්නා වූ ශුද්ධාත්මයන් වහන්සේ බය අඩුකමේ ආත්මයක් නෙවෙයි, බලයේ ප්‍රේමයේ ආත්මයක්, මනස හික්මවන්නා වූ ආත්මයක්. ඒ හින්දා අපි දෙවනි උපක්‍රමයේ තමයි ඔබ ඇතුලේ ඉන්නා වූ ශුද්ධාත්මයන් වහන්සේව විශ්වාස කිරීම. පළවෙනි උපක්‍රමයේ තමයි අපේ ප්‍රාණය පවිත්‍ර කර ගැනීම. දෙවනි උපක්‍රමයේ තමයි ශුද්ධාත්මයන් වහන්සේව විශ්වාස කිරීම. මේ උපක්‍රම දෙක ඇතුව ඔබගේ සියලු සටන් මෙහෙවන්. ඔබට ප්‍රශ්නයක් තියෙන වෙලාවදී ප්‍රාණය ගැන සෝදිසි කරන්න. හදවතේ මොනවද මගේ වැරදි සිතුවිලි තියෙන්නේ? වැරදි සිතුවිලි තිබුණොත් දෙවියන් වහන්සේට අපි වැඩ කරන්න බැරුව යනවා. ඒ නිසා ඔබේ සිත සෝදිසි කරගෙන, සිත පවිත්‍ර කරගෙන, සිත නිදහස් කරගෙන ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔබ තුලින් ගලා යන්න සලස්වන්. උන්වහන්සේව විශ්වාස කර උන්වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේට නමස්කාර කරන්න. උන්වහන්සේ ගැන දේව වචනේ මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් දෙවියන් වහන්සේ එවපු ඒ ආත්මයේ තේජස ඔබ විශ්වාස කරනකොට, කතා කරනකොට ඔබ තුල ඒක තියෙන බව ඔබ දැනගන්නකොට ඒ බලය සහ තේජස ඔබ තුලින් ක්‍රියාත්මක වෙලා යෙරිකෝ පවුරු ඔක්කොම බිඳ වැටෙන්න පටන් ගන්නවා. සතුරු රජවරු ඔබ අතට උන්වහන්සේ පාවලා දෙනවා. දරුණු යුද්ධකාරයෝ ඔබ අතට පාවලා දෙනවා. සටන් ඔක්කොම ඉවර වෙනවා. ඔය හැම ලොකු තාප්පයක්ම ටික කාලයකට තියෙන තාප්ප විතරයි. ආමේන්. හැම යෙරිකෝ පවුරක්ම ලොකු තාප්පයක්ම බොහොම తాවකාලිකයි. ඔබට පෙනේ මේ තාප්පේ ගොඩක් පළලයි කියලා. ඔබට පෙනේ ඒව උඩ ගෙවල් තිබෙනවා, ගස්වවල තිබෙනවා. ඒ නිසා මේව කවදාවත් කඩන්න බෑ කියලා. එහෙම තමයි අපේ ප්‍රශ්න අපිට පේන්නේ. මේ ප්‍රශ්නෙන් කවදාවත් ගැලවෙන්නේ නැහැ. මේ කරදර කරන මිනිසයා මැරෙන්නේවත් නැද්ද කියලා අපිට හිතෙනවා. ඔය මිනිසුන්ගේ කරදර වැඩි වෙනකොට මේ ප්‍රශ්නේ කවදා ඉවර වේද? ඉවර වෙන්නේ නැති ප්‍රශ්නයක් කියලා හිතනවා. අපේ ප්‍රශ්නේ වැඩි වෙනකොට තාප්ප ලොකුයි වගේ දැනෙනවා. පවුරු ලොකුයි වගේ දැනෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනය තාප්පේ තියෙද්දිම අපි ළඟට ඇවිල්ලා තිබෙනවා. ඒව ඔක්කොම නුඹේ අතට පාවා දුනිමි. ඒව බිඳ වැටෙනවා, නුඹ ජය ගන්නවා. ඒකයි පාවා දුනිමි කියන එකේ අදහස. ඒ නිසා කොයි ලොකු තාප්පයක්වත් ලොකු තාප්පයක් නෙවෙයි.
කොයි යුද්ධකාරයවත් ඔබට යුද්ධකාරයෙක් නෙමෙයි. කොයි රජෙක්වත් ඔබව පහතට හෙළන කෙනෙක් නෙමෙයි. මක් නිසාද ඒ ඔක්කොම දෙවියන් වහන්සේ ඔබේ අතට පාවලා දීලා ඉවරයි. ඒ නිසා ලොකුම සතුරා සිතේ දුෂ්ටකම අපවිත්‍රකම ඒක අයින් කරගත්තට පස්සේ ශුද්ධාත්මයන් වහන්සේට පුළුවන් ඔබ උන්වහන්සේ විශ්වාස කරනකොට ඔබ තුලින් බලය නිදහස් කළා සියලු තාප විනාශ කළා දාන්න. ඇදගත් කඩුවක් අතේ ඇතුව දැන් උන්වහන්සේ අපි තුල ඉන්නවා අපිව නිදහස් කරන පිණිස හැම පවුරක්ම කඩාගෙන වටන පිණිස ආමේ. ඔබ යමක් ගත්තද? අපි නැගිටලා උන්වහන්සේට ස්තුති කරමු.